කන විදලා කරාඹුකුත් දාලා ඔළුවේ රැලි කපලා පැත්තක් පාට කරලා කරේ තියෙනවා අලියෙකුට දාන දාම් වැලක් වාගේ සුදු යකඩ එකක්. දනිත් දෙක ළඟට කපාපු කලිසමක් නූල් ඇදලා අඟල් 4ක් විතර. සරුවාලයක් වාගේ එකක් ඇඳගෙන මේක ඉන්නවා. දුට්ටු පමණින් පුතා අහක බලන්න හිතෙන බලන්නවත් අප්‍රසන්න චරිතයක් වාගේ තමයි පේන්නේ. ඒ අතරේ මහත්තයෙකුත් එනවා බයිසිකලයක වීදියේ. ලස්සන ගෑනු ළමයෙක් යනවා වීදියේ අයිනේ. අර බයිසිකලේ එන මහත්තයා අර ගෑනු ළමයාගේ ශරීරයට නොගැලපෙන විදිහේ තට්ටුවක් කරනවා. අර කොල්ලා දකිනවා කෙල්ල බනිනවා අර මහත්තයාට. ඒ වෙලාවේ මහත්තයා කෙල්ලට නිගා කරනවා තරවටු කරනවා. කොල්ලා මේ දර්ශනේ දැක්කා. ගියා එතෙන්ට. බයිසිකලේ ඉරු මහත්තයා කොලර් එකෙන් ඇල්ලුවා. කන පුරෝලා දෙකක් දුන්නා. තෝ කරපු දේ මන් දැක්කේ නැද්ද? පුතේ මම පුතා බය නැතුව යන්න. මම බලා ගන්නවා. තවත් දෙකක් දුන්නා. පළවල් බල්ලා කියලා යවුවා. දැන් කොහොමද පුතා හොඳ? කනත් විදලා පච්චත් කොටලා කොට කලිසමේ නූල් ඇදලා රස්තියාදු බංකුවේ ඉඳගෙන හිටපු මේකද හොඳ? ටයි කෝට් දාලා බයිසිකලේ ජන්ඩි පහට ආපු අරකද හොඳ? මිනිස්සුන්ව මනින්න බෑ පුතා. ඇඳුමෙන් පැළඳුමෙන් ගමනෙන් බිමනේ. ඒවා එක මිනුම් දණ්ඩ පමණයි. හැබැයි හැමෝට මේක සාධාරණ නෑ. සමහර හාමුදුරුවරු ඉන්නවා පුතා පෙරේත කියන්නේ. පුදුම පෙරේතකමක් තියෙන්නේ. ඒකටම වෙන්න ඇති අර ඉස්සර නායක හාමුදුරු කෙනෙක් කවියක් ලියලා තියෙනවා. සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා බලන්නකො පාංශකූලයකට ගියපුවාම අනිත්‍යයි මේ ලෝකේ හැටි ඔහමයි. මේ මැරිච්ච එක දිහා බලාගෙන තොපි අඬලා තොපි විඩාවටපත් වෙනවා මිසක් මේ මැරිච්ච එක නැගිටිනවද? නෑ නේද? මේවා දැන් කී දවසක් දැකලා තියෙනවද? අපි මේ වගේ අනිත්‍ය ස්වභාවය කියලා දීලා තියෙනවද? ඒ හින්දා සුමනා අඬන්න එපා. අද උඹේ මිනිහා මැරුණා. හෙට මම මැරෙනවා. අනිද්දා උඹ මැරෙනවා. මේක තමයි ලෝකයේ ඇත්ත. මෙහෙම සුමනාගේ ගෙදර බණ කියපු ආන්දරු ගෙදර එනවා පන්සලට එනවා. පන්සලට එනකොට ඇබිත්ති ආතින් කලේ බින්දිලාලු පුතා. අරකට ගාලා පුතා අරකගේ හතර හන්දි තලනවලු. අනිත්‍ය වූ ලෝකය ගැන බණ කියලා පන්සලට එනකොට අනිත්‍ය දැකලා නැහැ. දානේන සීලේන අනුශාසයන්ති. දන් දෙන එක මේ සංසාර දුකෙන් අත මිදෙන්න තියෙන උත්තම පුණ්‍ය කර්මයක්. සිල් රකින්න එක සසර ගමන සුවපත් කරගන්න තියෙන උත්තම ශික්ෂාපදයක්. එහෙනම් දන් දෙන්න සිල් රකින්න කියා බණ කියා රටවටේ යන ආඳුරුව පන්සලේ වත්තේ ගහේ වැටෙන අරලු ගෙඩියක් වත් ගිලම් වෙච්ච එක්කුටවත් දෙන්නේ නැහැ. මේක ඇත්ත පුතා තියෙනවා. මෙහෙම දැන් මම දැකලා තියෙනවානේ. ගිහි පැවිදි දෙගොල්ලෝගෙම මේ සමාජයේ අනන්ත වස්තුව පොදි බැඳලා තෘෂ්ණාවෙන් මැරිලා යනවා. අවසානයේ පොදි බැඳපු වස්තුව දිහා බලාගෙන අම්මලා දැකලා තියෙනව නේද? ගේ ගෙම්බෝ
දැකලා නැද්ද? දැකලා තියෙනවානේ. ඔය ගේගෙම්බෝ වැඩි හරියක්ම මැරිච්ච කාන්තාවෝ. ඔව් නාකි අම්මලා මැරිච්ච ගමන් අපේ පැත්තේ කොල්ලෙක් මේ ළඟදී ඇවිල්ලා මට කියනවා අපේ ආඳුන්නේ ඔබ වහන්සේ කියපු එක ඇත්ත. මම මොකද්ද? නෑ මේ මෙවුන්දලා මැරිලා ගෙම්බෝ වෙනවා කිව්වා නේද? ඒක හරියට මාරි. මං ඇයි කියන්නේ? නෑ අපේ අම්මා දැන් මට අවුරුදු 40යි. මේ මෑතකදී මගෙත් එක්ක හිතමනාප වෙලා වුන්ද අඬනවා. අඬා ගෙට යද්දි මම බැලුවා ටිකක් එබිලා උන්දට ආදරේ. එබිලා බැලුවා බැරි වෙලාවත් තරහ වෙලා ගියොත් කියලා බැලුවේ. අල්මාරිය ඇරියලු. අල්මාරිය ඇරලා ලේන්සුවක් ගත්තලු. ලේන්සුව අරගෙන ලේන්සුවේ මූණ පිය ඉස්සරහට ගිහින් වාඩි වෙලා දැන් විලාප කියනවලු. මේකා ඉඳා තාත්තා නැති දවසේ ඉඳලා මං කොච්චරනම් දුක් විඳාද? අල්ලපු ගෙදර ගෑන්ටි කියන නංගි උඹලා දන්නවනේ මේකා වෙනුවෙන් මං විඳපු දුක. එහෙව් එකා මට මෙහෙම කිව්වා මං ඕකා ගෙදර නැති හැම දවසකම මෙන්න මේක තමා ඇඳේ තියාගෙන නිදිය ගන්නෙ. ඕක නැති අඩුව මකා ගත්තේ මම මේකේ. අඩුම තරමේ සතියකට දෙකකටවත් සැරයක් මම මේක කබඩ් එක ඇරලා අරගෙන ඉඹලා ආපහු කබඩ් එකට දානවා. ඕකාගේ සුවඳ මට දැනෙන්නේ. කියනකොට කොල්ලා පිළිකන්නේ පැත්තක ඉඳලා අර අල්ලපු ගෙදර නැන්දට අත වැනුවලු. එතකොට එවුන් දාවලු. නැන්ද මොකද්ද? ඒ ගාව නෙවුන් දා බැන්නලු. මොකද්ද කියලා අහන්නේ? තොට චූටි කාලේ අන්දපු ජංගිය. ජංගියට අවුරුදු 40යි. කබඩ් එකේ දාගෙන කොල්ල නැති වෙලාවට ඇඳෙන් තියා ගන්නවලු. ඒකගේ සුවඳවත් දැනුනේ නැත්තම් ඉඹලා ඉවරලා කබඩ් එකට දානවලු. මේ ජංගියෙන්ද ගෙම්බෙක් වෙනවා කියලා අරු කියන ඇත්ත කතාව. බලන්නකො මම මෙහෙ නෙමෙයිනේ අනුරාධපුරේ. දුප්පත් පිටිසර ගමක පොඩි පැලක යාචක පවුලක කොල්ලෙක්. මං අවුරුදු 23 මහාන වුණේ. ඒ පැවිදි ජීවිතේ මං මුවහත් කළා. මුවහත් කරලා මගේ දැඩි ආසාවක් තිබ්බා. මං ලංකාවේ ධර්ම දේශනා කරන්න පුරුදු වෙනවාමයි කියලා. මම පිරිවෙනට ගිහිල්ලා පිරිවෙනේ මයත් එක්ක එක පන්තියේ හිටපු අයගේ වයස අවුරුදු 10යි 12යි. මට අවුරුදු 24යි. හැබැයි මං ඒ අයගෙන් අහගෙන පාලි සංස්කෘත ඉගෙනගෙන නිතර බණ පොත් කියවලා හැමදාම හැන්දෑවට පිරිවෙනේ වත කරනකොට බණ කියන්න කම්මැලි පොඩි හාමුදුරුවරු මග අරිනවා. ඒ වෙනුවට මම බණ කියනවා. එහෙම කියලා ඇති කරගත්ත පන්නරේ පොතපත කියවලා ඇති කරගත්ත අවබෝධය සමාජයේ දිහා බලාගෙන ඉඳලා ඇති කරගත්ත දෘෂ්ටිය මතින් අද මේ හොරණ ඓතිහාසික කුඹුක පුරාණ විහාරීය පරිසරයේ දැවැන්ත ධර්ම මණ්ඩපයේ කරවන ලද මනරම් දම් සභා මණ්ඩපයේ සිට මේ මහා පරිවාර සම්පත්තියකට ශ්‍රාවක සම්පත්තියකට බණ කියන්න ලත් උරුමේ අර පැලේ ඉපදිච්චි මට පුතේ ජීවිතයේ ගමන් කරන පාර වෙනස් කළොත් වැරදි පාරක නම් අයහපත් පාරක නම් ඒක වෙනස් කරපු ගමන් යහපත් මාවතක ජීවිතේ දිනන්න පුළුවන්. බුදුහාමුදුරේ ඒකයි කිව්වේ වෙනස් කරන්න කියලා. තමන්ව දිනන්න කිව්වේ ඒකයි. තමා ඉදිරියේ තමන්ට ජය ගන්න පුළුවන් වෙන්න ඕන. ජය ගන්න නම් තමන් ළඟ තියෙන දුර්වලතා ටික අයින් කරන්න ඕන. හැකියාවන් යහපත් දේ මත ජීවිතේ තනන්න ඕන. ඒ ගමනේ ලෝකය දිනන්න පුළුවන්. ගිහියෝ ඉන්නවා පැවිද්දෝ ඉන්නවා මේ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා පුතා. කිලෝමීටර 30 40 දුර ඉඳලා ඇවිල්ලා ඉන්නවා.
මා අඳුනන හිතවත් බණහන අය මේ හොරණ බණ්ඩාරගම මේ ආවට ව්‍යාපාරිකයෝ ගොවි මහත්තුරු අපේ පන්සලට යනවා අවුරුද්දට 7-8 ගමන. ඔය බණ්ඩාරගම අයියලා ටිකක් ඉන්නවා හැම මාසෙම වාගේ යනවා. මෙන් හාල් පොල් එළවලු මාළු පිණිත් අරන් කෝච්චිය නැගලා කලාවට ගිහිල්ලා අපේ පන්සලට එනවා. සමහර දවස්වල කිලෝමීටර 7-8 පයින් එනවා. ඇවිල්ලා දවස් කීපයක් පන්සලේ විහාරාංගෝපාංග සුද්ධ පවිත්‍ර කරලා වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කරලා පුංචි ආඳුරවරුන්ට දානේ හදලා දීලා සතුටු වෙලා එනවා. පින් කුසල් රැස් කරගෙන පුතේ පරිවාර සම්පත්තිය මං උතුරු මැද පළාතේ මේ බස්නාහිර පළාතද? බස්නාහිර පළාත. දිස්ත්‍රික්ක මාරු වෙනවා. පළාත් මාරු වෙනවා. සතපුම් ගණන් යොදුන් ගණන් දුර අල්ලපු පන්සලේ හාමුදුරුවන්ටවත් දානයක් නොදෙන ලෝකේ හොයාගෙන ගිහිල්ලා දන් දෙන්න, හොයාගෙන ගිහිල්ලා වන්දනාවන් ලබන්න, පුද පූජා ලබන්න මිනිස්සු සැකසෙනවා කියලා කියන්නේ පුතේ පරිවාර සම්පත්තිය වැරදි අඩු කරගෙන නිවැරදි ගමනක් ආරම්භ කරපුවාම ලෝකයම වඳිනවා. මිනිහෙක් නිවැරදි වුණොත් නිකන් හිතන්නකෝ බේබදු කොල්ලෙක් කුඩුකාරයෙක් අම්මයි අප්පච්චි ඉදිරියේ වන්දනා කරලා තමන්ම හිතලා වරද අතාරිනවා. ඉතා දුකසේ වේදනාවෙන් හිටපු අම්මයි අප්පච්චි දෙන්නාට දේවතාවෙක් ආවා වාගේ දැනේ. ගෙදරට පුතෙක් නැවත ඉපදුනා. ගේ ඇතුලේ දෙවියෙක් ඉපදුනා වාගේ අම්මටයි අප්පච්චිටයි එන සන්තෝෂේ දරා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ ලෝකයේ ඉදිරියේ පුතා ගැන වචනයක්වත් කතා කරන්න අකමැත්තෙන් හිටපු අම්මයි තාත්තයි ගෙන්ගෙට ඇවිද හිත මිත්‍රාදීන් ළඟට ගිහිල්ලා මයි පුතා දැම්මේ ඉතා හොඳයි අර වගේනක් දෙනවා අපිට මේවා ගෙනත් දෙනවා හැමදාම වැඩට යනවා කොල්ලගේ කීර්තිය වපුරනවා පුතා. අර වේදනාවෙන් හිටපු අම්මා තාත්තා ඊට පස්සේ ප්‍රසන්න මානසිකත්වයකින් ලෝකයේ ඉදිරියේ කීර්තිය ගෞරවය දරුවට ලැබෙන විදියට වපුරනවා. එහෙනම් අපිට පුළුවන් පුතේ වෙනස් වෙන්න. වෙනස් කරන්න පුළුවන්. මේ රට වෙනස් කරන්න පුළුවන්. ඒකට උපක්‍රමශීලීව ලොකු උත්සාහයක යෙදෙන්න ඕන. ලේසි නෑ. හොඳ වෙන්න ලේසි නෑ. හොඳ දේ කරන්න ලේසි නෑ. ඒවා කරන්න ගියාම අභියෝග එනවා. සම්බාධක එනවා. කරදර එනවා. ඒවා මැදින් ජීවිතේ අරන් යන්න ඕන. මම මහාන වෙච්ච කාලේ පුතේ මට වැන්දේවත් නෑ මිනිස්සු. මං ඒ තරම් ප්‍රාථමික පවුලක. හැබැයි ඒවා විඳගෙන මේ සමාජය ඇතුලේ ආපු හින්දා දැන් හොයාගෙන ඇවිල්ලා වඳිනවනේ. ඕ සල්ලි දිදී වඳිනවා. පුද පූජා පවත්ත වඳිනවා. ඒ තරම් ගෞරවයක්. දැන් මේ සැරේ මේ අවුරුද්දේ මාව ජර්මනියට අරන් යන්න මේ දකුණු පළාතේ මල්ලිලා ලෑස්ති වෙලා ඒගොල්ලෝ වියදම් කරලා මාව අරන් යනවා ජර්මනියට. මං ජර්මනියට ගියාම එහෙන් කණ්ඩායමක් ලෑස්ති වෙලා ඉන්නවා එංගලන්තෙ එක්කයි යන්නේ. ඒක මම ප්‍රාන්සයට යමු කිව්වා, ඉතාලියට යමු කිව්වා, ග්‍රීසියට යමු කිව්වා. තෝපිට අල්ලපු ගමට එකයි යන්නවත් එකෙක් නෑ අප්පා. අල්ලපු ගමට එකයි යන්නවත් එකෙක් නෑ. ඒ තරමට අපේ ජීවිතේ අපි හදාගෙන නෑ. අපිම හදා ගන්න ඕන. කවුරුවත් හදලා දෙන්නේ නෑ. තමන්ට පිට තමන්ගේ දියුණුව තමන් ළඟ. ඒවා කාටවත් දෙන්න බෑ. තමන්ගේ බුද්ධිය තමන් හදා ගන්න ඕන. තමන්ගේ අධ්‍යාපනය තමන් ලබා ගන්න ඕන. එහෙම නැතුව බෑ පුතා. එහෙනම් දිරිය වඩමින් සමග ස්වකීය ජීවිත නිර්මාණය කරන්න ලොකු උත්සාහයක යෙදෙන්න. ඒක තමයි නිර්වාණයට මඟ.